good morning ළමයි. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් මගේ මල් තවාණක් නම් නෑ. ඉතින් මං ගෙදරනේ මේ සාමාන්‍ය විදියට හදන කෙනෙක්නේ. ඉතින් ඔන්න මගේ මල් පැල ටික දැන් ආයෙ හැදීගෙන එනවා. ඔන්න ඉතින් ওই තවල් කුමාරි එහෙම මේ දවස්වල වැස්සට මල් පිපෙනවා. ඉතින් මේ ඔයගලන්ට සේල් එකකින් පැල දුන්නට පස්සේ දැන් ඉතින් හිස්සුන රාකේ දැන් ආයෙ හදාගෙන යනවා. මෙන්න මේ පෝතෝස් පැලෙත් මගෙන් එක්කෙනෙක් ෆොටෝ එකක් දාලා අහලා තිබුණා. මේ ඉතින් මගේ මල් පැල ටික. ඔන්න ඉතින් මේ දවස්වල මගේ ප්‍රියතම මල් පැලේ ප්ලාන්ට් එක වෙලා තියෙන්නේ කැලඩියම්. මං මේ දවස්වල හිටවන්නේ කැලඩියම් වර්ග. ඉතින් මේ ඇත්තටම අපි හිතුවේ නැති වුණාට කැලඩියම් වර්ග නිකන් කැලේ කොලේට හැදෙන මල් පැලයක් වුණාට ඒකෙත් පුදුම ලස්සනක් තියෙනවා. මාර විදිහට මේ විවිධ වර්ග ලස්සන වර්ග තියෙනවා. ඉතින් මේ මටත් දැන් පැල දෙක තුනක් හිටව ගත්තට පස්සේ ඇත්තටම මේ එක වර්ග හොයාගන්න තමයි දැන් හරිම ආසා. ඉතින් දැන් මම මේ ඒවා ටික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට මම දැන් මේ ගෙදරම තමයි මේ පොල් එලි ගොඩක් වෙලාවට කපා ගන්නේ. ඒවා ඉතින් කපලා දවස් 4-5ක් මේ පෙගෙන්න තියනවා. ඒකේ තියෙන අර ඇසිඩ් ගතිය, කාට ගතිය ගියාට පස්සේ තමයි මම ඒක මල් හිටවන්න ගන්නේ. ඉතින් වෙනද විදිහටම තමයි මතු පිටපස්, කොම්පෝස්ට්, වැලි, කොහොබත් කියන මිශ්‍රණෙත් එක්ක තමයි මම මේ මගේ පැල මාධ්‍ය විදිහට යොදාගන්නේ. මේ ඉතින් මම මගේ මාධ්‍ය හදාගන්න විදිහ ඉතින් වෙනදට පැල හිටවලනේ මම සතියක් දෙකක් ගියාට පස්සේ තමයි පෝර දාන්න ගන්නේ. මේ සැරේ මම හුඟක් channel වල දැක්ක මේ මාධ්‍යයටම මේ නිල් කැට ඔස්මොකට් මේ මිශ්‍ර කරගන්නවා. ඉතින් මාත් මේ සැරේ බැලුවා ඒක හරියයිද කියලා. බලමු අපි හරියයිද කියලා. ඉතින් මමත් මේ සැරේ මාධ්‍යයටම මේ පොහොර වර්ග දෙක කලවම් කරා. කලවම් කරලා තමයි මගේ මාධ්‍ය ඔන්න හදාගන්නේ. මං හිතනවා හැබැයි ඒක සාර්ථක ඇති කියලා. මොකද අපි අර මතු පිටට පොහොර යොදනවට වැඩිය අර මේ පස ඇතුලේම එතකොට මේ මුල් වලට හොඳ පොහොර සාරයක් උරනවා ඇති මේ මෙහෙම යොදා ගත්තාම. අපි බලමු පැල වෙනදට වැඩිය හොඳ මට්ටමට එයිද කියලා. ඉතින් මේ මට ඇත්තටම මේ ඔන්න පැල වගයක් මේ කැලඩියම් වර්ග කිහිපයක් හමුණා. මේ නම් කැලඩියම් නෙමෙයි මේ ඇග්ලෝනිමා වර්ග වගයක්. ඒකත් මගේ ළඟ තිබුණ නැති වගයක් නිසා මට ඒක මට හම්බුණා. ඉතින් මම මේකත් ඔන්න මේ හිටවල දානවා. ළඟදිම ඔයගලන්ට මේ වර්ගෙනුත් ඔන්න ගන්න පුළුවන් වෙයි. මගේ අර ලස්සන ඇග්ලෝනිමා එකතුවේ නොතිබිච්ච විශේෂයක්. ඉතින් ඒකත් ලස්සනට හදලා ගමුකෝ. අන්න බලන්න ඉතින් මගේ කැලඩියම් පැල ටික හරිම ලස්සනයි අනේ. හරිම ලස්සන කොළ. ඒකත් පිස්සුවක් ඇත්තටම හදන්න ගත්තාම මේ පැලවලට ඉතින් මම ඔහොම තිබුණට ඕක හදලා ගන්නවා ලස්සනට කොළ ලොකු කරලා. ඉතින් එතකොට ඉතින් මේට වැඩි හරි ලස්සනට තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඔන්න ඉතින් මෙන්න මේකත් ඇග්ලෝනිමා එකක් ඒ හම්බෙච්ච චූටි කැලක්. අන්න ඉතින් මගේ කැලඩියම් මෙන්න මේක එහෙම හරිම ලස්සනයි. කොළ ලොකුවට හැදුනහම තව ලස්සන කැලඩියම් එකක්. මේවා ඉතින් පෝච්චි වල දාලා ලස්සනට හදලා ගන්න ඕනේ. මෙන්න මේ කැලඩියම් එකත් හරිම ලස්සනයි. මම දැක්කා මේ පිටරට channel එකකත් හරිම ලස්සනට ඒගොල්ලන් හිටවලා මේ ලුකුවට කොළ මේ ඉතින් හදලා අරගෙන පෝච්චි වලට දාලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. අනේ ඉතින් මම කැලඩියම් හිටවන්න මේ පෝච්චි වලට මේ වගේ පොඩි පෝච්චි වලට තමයි අතට මම මුලින්ම දාගන්නේ.
වෙනද වගේම තමයි. හොඳ මේ හොඳට ජල වහනය සිද්ධ වෙන්න පුළුවන් විදිහට අර හිල් සිදුරු වැහිලා යන්නේ නැති විදිහට මේ උළු කැට පොල් එලි වර්ග දෙක යටට දාලා අර මං හදාගත්ත මිශ්‍රණය තමයි ඉතින් මේ මාධ්‍ය විදිහට මෙහෙම යොදාගන්නේ. දැන් ඉතින් මේ කැලඩියම් කියන්නේ ඇත්තටම අපි අර පොළවේ මෙව්වේ මේ අර පස් එක තියෙන එකෙන් චුටක් ගත්තාම චුටක් ඒගොල්ලන් හේ බාණ්ඩ ගන්නවා. ඊට පස්සේ දවස් දෙකක් තුනක් ඉතින් අර ওই විදිහට තිබිලා අර වතුර ටිකක් වැටිලා අර ඒ හැදෙනකොට ඔය කොළවල තියෙන අර නිකන් මලානික ගතය මේ ඇත්තටම නැති වෙලා යනවා. ඉතින් දැන් හිටපු ගමන් ඉතින් ওই වගේ තමයි හේ බාලා තමයි තියෙන්නේ ඉතින්. ඇත්තටම ඉතින් මොන පැලයක් වුණත් අපි ලස්සනට හිටවනවා වගේම ඒකට ආදරෙන් සලකද්දී ඒගොල්ලන් ඇත්තටම හරි ලස්සනයි මං නම් හිතන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය පොහොර වතුර හම්බෙලා ලස්සනට ඒගොල්ලන්ට අවශ්‍ය ආලෝකය හම්බෙද්දී ඒගොල්ලන්ගේ ඉතින් මේ ලස්සන වර්ණ තියෙනවා බලන්න ස්වභාවික මේ ස්වභාව ධර්මයනුත් ඒවා හදලා තියෙන හැටි හරිම ලස්සනයි. ඉතින් මේ කොළවල තියෙන්නේ මේ දැක්කාම හිතට හරි හිත නිවනවා මං හිතන හැටියට. ඉතින් මේ වගේ විවිධ වර්ග ඉතින් අපේ මිදුල ලස්සන කරද්දී දකිද්දී හරි ආසයි. ඒක ඉතින් හැමෝටම තියෙන ඇස් දෙකකුත් නෙමෙයි. පැලයකට ආදරය කරන්න පුළුවන් හිතක් හැමෝටම නෑ. ඒකත් ඉතින් බොහොම පොඩි දෙනෙකුට තමයි තියෙන්නේ. හැමෝම මල් හිටවන්නත් ආස නෑනේ. ඒක ඉතින් එක එක්කෙනාගේ ආසාවල් තමයි. ඉතින් ඒ මල් හිටවන්න මල් වලට පොඩ්ඩක් ආදරය කරන්න ගත්තාම මන් දන්නේ ඒක පිස්සුවක් වගේ තමයි ඒකටම අපි ඇත්තටම ඇබ්බැහි වෙනවා. එතකොට ඊට පස්සේ ඉතින් අපි එක පැලයක් දෙකක් හිටව ගත්තට පස්සේ ඒකේ විවිධ වර්ණ විවිධ වර්ග හොයන්න අපි ඉබේටම පෙළඹෙනවා. අපි කොහේ හරි ගියත් දැක්කත් මන් දන්නේ මම නම් මේ පැල සේල් එකක් දැක්කත් මට ඒ වෙලාවට ගන්න බැරි වුණත් ගිහිල්ලා ඒ පැල දිහා බලලා එන එකත් මගේ හිතට මේ හරිම මේ ඒක මට කියන්න තේරෙන්නේ ඉතින් හරි ආසයි. ඉතින් ඇත්තටම මේ ඒකත් ඉතින් එක එක්කෙනාගේ පුරුදු වෙන්න ඇති. ඉතින් ඔන්න මේ අන්න ඉතින් අන්න මගේ අනිත් පැලේ. ඒකත් හරි ලස්සනයි. අපි බලමු මම ඔයගලන්ට වීඩියෝ අරන් එන්නම්කෝ මේගොල්ලන් ලස්සනට මුල් අල්ලලා මේ ලොකු වුණාට පස්සේ සමහර විට දෙවෙනි සේල් එකේ මට ඔයගලන්ට මේ වර්ග වලිනුත් දෙන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් හැමදාම මගේ තනියට ඉන්න මගේ මල් පැලවල අයිතිකාරයා. ඔන්න බලන්නකෝ දැන් මගේ ළඟ තියෙන වර්ග මොනවද කියලා. මේවා සමහර වෙලාවට ඉතින් එකම වර්ග වගේ පෙවුනට මේවල චූටි චූටි වෙනස්කම් තියෙනවා. ඔන්න එකයි මේ දෙවෙනි වර්ගය. ඒකත් හරි ලස්සනයි. මේක 3. ඒකත් ඉතින් ලස්සන පැලයක්. මගේ තියෙන වර්ග ඔයාලට පෙන්නන්නේ 3. මේ 4 වෙනි වර්ගය, මේ 5 වෙනි වර්ගය. ඒගොල්ලන් ඉතින් තාම මං හදාගෙන යනවා. මේ 6 වෙනි වර්ගය. ඒකත් හරි ලස්සනයි බලන්නකෝ පාට දෙක. මේක 7. ඔන්න ඉතින් 7. මේ 8. 8 බලන්නකෝ 8යි 9 වෙනි එකේ අතර ඉතින් අර චූටි වෙනසක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා බලන්නකෝ. පත්‍ර දෙක ඉතින් සමාන වගේ තමයි. ඔන්න මෙන්න 10 වෙනි එක. මේ පැලෙත් හරිම ලස්සනයි. කොළ ලොකුවට හැදිලා එන්න ඕන ඉතින්. මේ ලස්සනයි ඉන්ඩෝ ප්ලාන්ට් විදිහට ලස්සනට ගෙවල් ඇතුලේ කිචන් එකේ එහෙම තියන්න පුළුවන්ට. 10 11. මං හිතන්නේ මල් ළඟ වර්ග 11ක් විතර තියෙනවා. මේ සේරම ඉතින් එක ළඟ තියලා මේ තාම ඉතින් මං මේ වර්ග හදාගෙන යන ගමන් මේගොල්ලන් ඉතින් මේගොල්ලන්ගෙන් පැල අරගෙන ලස්සනට හදලා ගන්න ඕනි. ඔන්න ඉතින් මල් ළඟ තියෙන වර්ග 11. බලන්නකො ලස්සනයිද කියලා. ඔයාලා ළඟත් මේ වර්ග තියෙනවද කියලා බාටත් අදහස් දක්වන්න.
ඔයාලත් මේ කැලඩියම් වලට මේ ආසයිද? කොහොමද කැලඩියම් ඔයගලා ළඟ තියනවද කියලා මටත් ඉතින් බලන්න අදහසක් දක්වන්න. ඔන්න ඉතින් මේ කැලඩියම් වලට අමතරව මම මේ දවස්වල ගත්ත අලුත් පැළ. මේ සින්ගෝනියම් පැළයක්. ඇත්තටම මම තාම මේ පැළවල නම් ලොකුවට නම් දන්නේ අර ලස්සන හින්දා ගන්න වර්ග. මෙන්න මේ වලින් තමයි මම අලුතෙන් මගේ පැළ තවන්නට ගත්ත පැළ. දැන් කට්ටියට සේල් එකට පැළ දීලා මගේ පැළ නැතුවද ඉන්නේ. ඉතින් දැන් අලුතෙන් ආයේ ඔන්න මම පැළ හදාගෙන යනවා. ඔන්න මේ ගහත් හරිම ලස්සනයි. ඒකෙනුත් ඔන්න මං අලුත් පැළයක් ගෙනල්ලා හිටෙව්වා. මේ පැළෙත් ඔන්න මම නම නම් දන්නේ නැහැ. ඒකත් හරි ලස්සනයි. චූටි නිකන් ගුරු පාටට හුරු ඒක වැලක් වගේයි කියලායි මම හිතන්නේ. මේ පැළෙත් ඔන්න ඉතින් මම මගේ අලුත් පැළ එකතුවට ගත්තා. මෙන්න මේක ඒකත් හරිම ලස්සන. ඒක නිකන් බොන්සායි පැළයක් වගේ. ඒකත් මගේ පැළ එකතුවට ඔන්න එකතු වෙච්ච අලුත් පැළයක්. එතකොට ඔන්න මගේ පින්ක් ප්‍රින්සස් එකේ වයිට් එක. ඒකත් ඉතින් ඔන්න මං අලුතෙන් ගත්තා. මොකද මං ළඟ මේක තිබුණේ නැහැ මේ පැළේ. ඉතින් මේ ඔන්න මං එයාවත් ගත්තා මගේ පැළ එකතුවට. එයාගෙනුත් ඔන්න මං ඉතින් ලස්සන ප්ලාන්ට් එකක් හදා ගන්නවා ඉතින්. මෙයා තව ලොකු වෙන්න ඕනේ. අන්න ඔය ටික තමයි මං අලුතෙන් ගත්තේ. මෙන්න ඔයගලන්ට ඉතින් හදාගෙන යන මගේ ඇග්ලෝනිමා ටික. ඔයගලන්ට මොකද අර පළවෙනි සේල් එකේ ඉල්ලපු අය ඉන්නවනේ. ඉතින් එයාලට මං මගේ ඇග්ලෝනිමා ආයි දෙන්නම් කියලා පොරොන්දු වුණානේ. එයාලට ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං දැන් අලුතෙන් පැළ තව මේ හදාගෙන තියෙන්නේ. ඒවා ඉතින් ටිකක් කට්ටියට නඩත්තු කරන්න පහසුවට හැදෙන කල ඉතින් තාම තියාගෙන ඉන්නවා. දවල් කුමාරි වෙලත් ඔන්න ලස්සනට මල් පිපිලා. හරි ලස්සන කල එකක්. ඒකත් ඉතින් හරි ලස්සනයි. අන්න ඉතින් මගේ ලස්සන කැලඩියම් පැළයක් මේක. පේනවද ලස්සන? හරිම ලස්සනයි. ඉතින් අද වීඩියෝ එකේ ගැනත් ඔයගලන්ගේ අදහස් දක්වන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. භවයෙන් භවයට ආමග සඳ